ඔයගොල්ලෝ ගාව තියනවා කියමුකෝ බින්දෙන වීදුරු බෝතලයක් නැත්තම් කෝප්පයක්. බින්දෙන වීදුරු කෝප්පයක් තියනවා කියමුකෝ. දැන් අපි කෝප්පේ උඩ එක්ක තියාගෙන බණ අහනවා. මේ බණ ඉවර වෙද්දි Tamanට මතක නෑ නේ කෝප්පේ උඩ එක්ක කියලා. එතකොට මොකද කරන්නේ? එකපාරටම මොකද කරන්නේ? නැගිටිනවා. නැගිට්ටාම මොකද වෙන්නේ? අර කෝප්පේ බිමට වැටිලා බින්දිලා යනවා. මම මෙතනදි මේ විලසට බණ දෙසනවා. ඒ අතරදි සමහර අය නොම්මම අරෙනවා. තව සමහර අයගේ මුවින් නිදි මත බව පේනවා. මෙහෙම ගියොත් තව ටිකකින් වෙන මොකද්ද ඉතින්නේ? මට නිින්ද යනවා. දැන් මම දැක්කද දුස්සෙක් ඈනුම් මරිනවා. ඈ වනාහති ඈනුම් කරලා හරියන්නේ නෑනේ නේද? වනාහති වනාන්න ඕනේ. දැන් ඔයගලට මේක කියන්නේ ගිහිල්ලා මට මතක නෑනේ මම නවත්තපු තැන. ඈ කියන්න බලන්න මම කොතනින්ද නැවතුනේ කියලා. උච්චංග පඤ්ඤා කියන තැනින් තමයි මම නැවතුනේ. ඉතින් මේ බණ ඉවරුණා මොකද වෙන්නේ? එකපාරටම නැගිටිනවා. නැගිට්ටාම මොකද වෙන්නේ? අර කෝප්පේ බිමට වැටිලා බිඳිලා යනවා. ඒ වගේ තමයි මේ මනුස්සයාට. අර බණ ටික සේරම බිමට වැටිලා බිඳිලා යනවා. ඉතින් ඊළඟේ මොකද්ද? තවස් කියන්නේ. හැබැයි මම තාම බයයි. කොහෙටද? දැයිච්චට රැට යන්න. දාන්න යන්න බෑ නේද? දාන්න යන්න වෙන්නේ නෑනේ. ඉතින් මම රැට යන්න බෑ තාම. චෛත්‍යයට. ඉතින් සැක දුන්නේ. ඉටි කුදු කරවති. හොඳ දැක්ම. ඒ කිව්වේ අපිට පින් දකින්න පුළුවන්. පව් දකිනවා. හැබැයි අපි පව් පැත්තට වැඩි යන්නේ නැහැ. ඒ අන්තිමේ මොකද? චිත්තමස්ස පසීද. ඒ කිව්වේ සිත පහළ. සිත පහළනා කියලා අපි කරගන්නේ කොහොමද? සිත පහළනා කියලා. ඉතින් මේ නුග ගහ මොකද්ද දන්නවද තියෙන විශේෂත්වය? මේ නුග ගහ විශාල වෙලා අතු විහිදිලා අතු වලුත් මුල් ඇවිල්ලා පොළව බදාගෙන ඉන්නා නේද? පොළව බදාගෙන ඉන්නවා. අපිත් නිකන් මේ නුග ගහ වගේ. අපිත් නිකන් මේ නුග ගහ වගේ